හැමෝටම සුබ දවසක්. ඔන්න මම අදත් ඔයාලට ගවර්න්මන්ට් ජොබ්ස් වැකන්සිස් කීපයක් අරගෙන ආවා. ඉතින් මම අද ඔයාලට අරන් වෙලා තියෙන අවම සුදුසුකමක් යටතේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ගවර්න්මන්ට් ජොබ් වැකන්සිස් කීපයක්. හරි. ඉතින් මම අද ඔයාලට අරන් වෙලා තියෙන ජොබ් වැකන්සිස් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පුරප්පාඩු පවත්නා පහත තනතුරු සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කඳවුම් ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. හරි. ඉතින් මේකෙතනදී අපිට අවම සුදුසුකම් යටතේ අපිට අනිවාර්යයෙන්ම අයදුම් ගන්න පුළුවන්. ඉතින් අද තියෙන්නේ අරක් කැමි තියෙනවා. ඒ වගේම භෝජනාගාර සේවක තනතුරු තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තනතුරු වලට ඔයාලට ඉක්මනින් ඇප්ලයි කරන්න අවශ්‍යයි. ඒ වගේම අවම සුදුසුකමක් තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. හරි. ඉතින් අපි කතා කරමු මුලින්ම අරක් කැමි තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් තමයි අධ්‍යාපන සුදුසුකම් තමයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් දෙකක් සමත් වී තිබීම තමයි ඔයාලට තියෙන සුදුසුකම් වන්නේ. එයාගේ වෘත්තීය සුදුසුකමක් තියෙනවා. අරක් කැමි තනතුරට නියමිත කාර්මික නිපුණතාව වෘත්තීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිගමනය කරන ලැබ ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතා NVQ දෙවන හෝ තුන්වන මට්ටමේ සරලනසේ අත්පත් කර තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් NVQ 2 හෝ 3 තියෙන්න ඕනේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහාත් අන්න ඒකම තමයි ඇතුළත් කරලා තියෙන්නේ. මෙතනදී වැටුප් ප්‍රමාණය රුපියල් 66000ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි. ඊගාට තියෙනවා භෝජනාගාර සේවක. ඉතින් භෝජනාගාර සේවක කියන තනතුර සඳහා අපිට අවශ්‍ය සුදුසුකම තමයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් දෙකක් සමත් වී තිබීම විතරයි ඔයාලට මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. ඔන්න ඔයාලට පුළුවන් මෙන්න මේකට ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම සමත් වෙලා තියෙනවම තමයි විෂයන් දෙකක්. ඉතින් අන්නේ විෂයන් දෙක සමත් වෙලා තියෙනවනේ ඉතින් ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. හරි. ඉතින් මෙතනදී රුපියල් 62530ක් විදිහට තමයි මෙතනදී වැටුප සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව රජයේ දීමනා ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. පරිගණක කාර්මික ශිල්පී මෙන්න මේකට අවශ්‍ය සුදුසුකම් තමයි NVQ 3 හෝ 4 සහතිකයක් තියෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහාත් NVQ සඳහන් කරලා තියෙනවා දෙවෙනි මට්ටමේ හෝ තුන්වෙනි මට්ටමේ තියෙන්න ඕනේ කියලා මේ විදිහට සාධකයක්. ඉතින් රුපියල් 67040ක වැටුප් ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෝටර රථ කාර්මික තනතුරු තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනට අවුරුදු 18 45 අතර කෙනෙක්ට තමයි ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් මම මේ රෙකෝඩ් එක අද පළවෙනිදා මේක 17 වෙනිදාට කලින් තමයි ඔයාලා මේ විදිහට යවන්න ඕනේ. 17 වෙනිදා තමයි ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ගැන මම ඔයාලට කිව්වේ. හරි. ඉතින් මම මෙතනදී කියන්නම් ඔයාලා කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා. හරි. ඉතින් අයදුම්පත් එවිය යුතු ආකාරය තියෙනවා. ආරක්ෂක සේවා අනුදක මාණ්ඩලික විද්‍යාලයේ ඉතින් විවිධ වෙබ්සයිට් එක සඳහන් කරලා තියෙනවා. මේකේ තියෙන අයදුම් පත්‍රයට සමාන අයදුම් පත්‍රයක් තමයි ඔයාලා හදලා යවන්න ඕනි කියන්නේ. ඒ වගේම අයදුම් පත්‍රය සමග අයදුම්කරු සතු සියලුම අධ්‍යාපන සහතික, වෘත්තීය සහතික, සේවා සහතික, උපැන්න සහතික සහ ජාතික හඳුන්වපත් ආදී පිටපත්. ඒ කියන්නේ කොපීස් තමයි ඔයාලා යවන්න ඕනේ. සත්‍ය පිටපත් බවට සහතික කොට එම එවීම අනිවාර්ය වෙයි කියලා සඳහන් කරලා තියෙනවා. තැපෑලේදී අස්ථානගත හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් පිළිවෙත මෙම විද්‍යාල වගකීම් නොලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් යවන්න ඕන ලිපිනේ තියෙනවා සේනා විදායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ධ මාගොල කියන ලිපිනේට තමයි ඔයාලට යවන්න තියෙන්නේ. ඒ වගේම ෆෝන් නම්බරයක් අතුලක් කරලා තියෙනවා. මෙන්න මේකට කෝල් එකක් වුණත් අරගෙන ඔයාලට මේ ගැන විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඔයාලට අරන් එන මෙන්න මේ වෙබ්සයිට් එකට දාලාත් ලින්ක් එක දාලා දෙන්නම් අපේ Telegram channel එකේ ඔයාලට බලන් ගන්න එකෙන් ජොයින් වෙලා බලන්න මෙන්න මේ විස්තර ටික ඔයාලට කියවලා බලන්න පුළුවන් මේ වීඩියෝ එක පැහැදිලි නැත්තම්. හරි. ඉතින් මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිනපතා නරඹන අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. notification bell එක click කරලා තියාගන්න. හරි. මෙන්න මේ වගේ අලුත් වීඩියෝ එකක් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.